Hai යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම නම් හොඳින් ඉන්නවා මම දැන් ගැටමේ පන්සලටයි මාලිගාවටයි යන්න තමයි ලෑස්ති වෙන්නේ මම තෙලුයි මලුයි හඳුන් ගෝරුයි පහන් තිරයි ලෑස්ති කරගත්තා පන්සල ගෙනියන්න ඉතින් මං හිතුවා ඔයාලට චූටි වීඩියෝ එකක් ගේන්න ඔයාලත් මාත් එක්ක යමු මට රේල් පාරෙන් ගියාම ළඟයි බස් හෝල්ට් එකට යන්න එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට යමු මං දැන් ගැටමේ පන්සල ළඟට ඇවිල්ලා ඉන්නේ අපි එතනට ගිහින් බලමු. මේ දවසේ නම් ගොඩක් සෙනග හිටියා. මම සෙනසුරාදා දවසක තමයි ගියේ. සෙනසුරාදාට ගැටමි බෝඩි පූජාව තියෙනවනේ. ඒ නිසා එදාට සෙනග ගොඩක් ඉන්නවා. බලන්නකො මොනතරම් ලස්සනයිද කියලා. හිතම නිවෙනව නේද යාළුවනේ. ඔයාලා දන්නවද? ඕනම කෙනෙක් මෙතනින් ට්‍රිප් එකක් යනකොට එහෙම මෙතනින් පඳුරු දාගෙන තමයි යන්නේ. ඔයාලත් එහෙම යනවද? මම මෙතනින් එහාට වීඩියෝ එක වොයිස් කරන්නේ නෑ යාළුවනේ. ඔයාලා ගැටමේ එන්න හිතන් ඉන්නවනම් මේ දවස්වල ගැටමේ තියෙන මේ විදිහට තමයි. එහෙනම් හැමෝම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මල් ටිකකුත් අරගෙන ඒකට ගෙදරින් ගෙනාපු මල් ටිකකුත් එකතු කරගෙන බුදු හාමුදුරුවන්ට පූජා කරා. ගේ වගේම ඔයාලගෙත් හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් හිතින් ප්‍රාර්ථනා කරගන්න යාළුවනේ. මම පැන් කලයකුත් ලෑස්ති කරගෙන ඒකට මම ගෙනාපු මල් වලින් ටිකක් එකතු කරලා හඳුන් කූරු ටිකකුත් පත්තු කරගෙන බෝධීන් වහන්සේ වටේ පැන් කලය වට 7ක් අරන් යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. පහන් 7කුත් පත්තු කරා. මේ වෙලාවේ හොඳටම හුළඟ. ඒ වුණාට මගේ පහන් 7ම පත්තු වුණා. හඳුන් කූරු ටිකක් පත්තු කරගෙන මම හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලායි මම ඔප්පු කරන්න ආපු බාර ඔප්පු කරලා ඉවර කරා.